ලස්සනයි වැරෙන්න හින්දානේ. Hey guys, welcome back to our YouTube channel. අද මාර්තු 6 වෙනිදා. අද තමයි යාගේ 26 වෙනි බර්ත්ඩේ එක. අපි ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ ෆස්ට් ටයිම් තමයි මේ යාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නේ. ඒ නිසා මම හිතුවා පොඩි ඉවිනින් සර්ප්‍රයිස් එකක් arrange කරන්න. ඇත්තටම මම උදේත් මිල්ක් රයිස් එකක් කට් කරලා පොඩි සර්ප්‍රයිස් එකක් යාට දුන්නා. ඒ නිසා යා හිතන්නේ නැහැ හවසත් මම මොන හරි ප්ලෑන් කරලා ඇති කියලා. I'm really excited to see his reaction. So let's go, guys. අපි උදේ වර්ක් කරන්න යන්න කලින් මිල්ක් රයිස් කේක් එකක් පුළුවන් විදිහට හදන්න මම ඩිසයිඩ් කරා. මේ මම හાર્ට් ෂේප් එකක් ගන්න try කරනවා. ඒක හිතුවට වැඩිය ලස්සනට ආවා. මම මේ මිල්ක් රයිස් එක කන්න රසමුල් රස ලුණු මිරිසක් හැදුවා. මම මේ ලුණු මිරිස ඊයේ හවස තමයි හැදුවේ. මිරිස්, තක්කාලි, සුදු ලුණු ඔය ඔක්කොම ගැඹුරු තෙලේ බෙදලා තමයි හදලා තියෙන්නේ. ඇත්තට මේක හෙල්දි නෑ ගයිස්. හැබැයි මේ ලුණු මිරිස හරිම රසයි. TikTok වීඩියෝ එකක් තමයි මම මුලින්ම දැක්කේ. මට හිතුණා ඒ නිසා මේක මං හදලා බලනවා කියලා. ඇත්තටම හරිම රසයි. කැමති නම් ඔයාලත් මේ විදිහට හදලා try කරලා බලන්න. රස කොහොමද කියලා. මේක රෑ හදලා මම ෆ්‍රිජ් එකට දැම්මා. උදේ පුළුවන් විදිහට කිරිබත් එකේ number 26 ඩෙකොරේට් කරා. මිල්ක් රයිස් එකේ මුල්ම කොටස බුද්ධ පූජාවට තියලා ඊළඟට මං අපි යනකම් රූම් එකට වෙලා හිටියා. Happy birthday. Thank you. මිල්ක් රයිස් එක කට් කරලා කාලා එයා වර්ක් කරන්න ගියා. ඊළඟට මම බ්‍රෙක්ෆාස්ට් අරගෙන මේ යන්නේ කේක් එක ඩෙකොරේට් කරන්න. ග්‍රෑම් 500 බටර් කේක් දෙක ඊ හවසම මම බේක් කරා. ඒ නිසා මට අද තියෙන්නේ අයිසින් එක හදලා ඩෙකොරේට් කරන්න විතරයි. ඇතුළේ මම ගොඩ කාලයකට පස්සේ මේ අයිසින් එකක් හදලා කේක් එකක් ඩෙකොරේට් කරන්න යන්නේ. මට එච්චර ලොකුවට කේක් හදලා පුරුදු නැහැ. අපි බලමු අවුට්පුට් එක මොන වගේ වේද කියලා. මම මුලින්ම බටර් දෙපාරකට අරගෙන බීට් කරා. 8 to 10 minutes වගේ මම high speed බටර් එක බීට් කරා කලර් එක change වෙනකම්ම. වැනිලා පොඩ්ඩකුත් දාලා ඊළඟට icing sugar ටික ටික දාලා මම බීට් කරා. බීට් කරලා බටර් icing එක හරියට හදාගත්තා. බටර් icing එක හිතුවට වැඩිය රසට soft එකට ආවා. හිතපු තරම් icing sugar දාන්න ඕනෙත් නැහැ. සාමාන්‍යයෙන් බටර් ග්‍රෑම් 200කට icing sugar ග්‍රෑම් 600ක් විතර තමයි දාන්නේ. ඒනකොට මම 500ක් වගේ දැම්මේ. මං හිතන්නේ මේ දවස්වල autumn එක නිසා මෙහි ටිකක් සීතලයි. ඒ නිසා වෙන්නේ නැති. මං කේක් දෙක වෙන වෙනම සෑන්ඩ්විච් කරගන්න ගියේ නැහැ. අවි වැඩිය අයිසින් කන්න කැමති නැති නිසා. මම කේක් දෙක මැද්දට බටර් අයිසින් ටිකක් දාලා ඊට පස්සේ මේ ෆස්ට් අයිසින් ලේයර් එකෙන් කේක් එක පුළුවන් විදිහට කවර් කරගත්තා. ඇත්තටම හිතුවට වැඩිය මේක අමාරු වැඩක්. මේක මම පුළුවන් විදිහට කවර් කරගෙන 20 minutes වගේ ෆ්‍රිජ් එකේ තිබ්බා සෙට් වෙන්න. ඊට පස්සේ තමයි මම සෙකන්ඩ් ලේයර් එක අයිසින් කරගන්න ගත්තේ. මේ සෙකන්ඩ් ලේයර් එක අයිසින් කරන ගමන් බටර් අයිසින් දාලා ඊට පස්සේ මම ඒක නීට් කරගත්තා. හැබැයි හිතුව තරම් ලේසුනේ නෑ මේක නීට් කරන්න. මට ගොඩක් වෙලා ගියා නීට් කරන්න. මට පුරුදු නැති නිසා වෙන්නේ නැති.
කොහොම හරි පුළුවන් විදිහට try එකක් දීලා මම ඒක නීට් කරගත්තා. කේක් එක නීට් කරගත්තට පස්සේ මම ඊළඟට බටර් අයිසින් වලින් පොඩි ඩිසයින් එකක් කේක් එකේ දාගත්තා. ඒකත් ලොකු අවුලක් නැතුව දාගන්න පුළුවන් වුණා මට. ඊට පස්සේ රිබන් වලින් බෝස් ටිකක් හදලා කේක් එක වටේට තිබ්බා. මෙහෙම තමයි කේක් එකේ අවුට්කම් එක ආවේ. කේක් එක ෆ්‍රිජ් එකට දාලා රූම් එක ඩෙකොරේට් කරගන්න තමයි හදන්නේ. මුලින්ම බැලුන්ස් ටික අරගෙන ඒ ටික පුම්බල රෙඩි කරගත්තා. ඊට පස්සේ බැලුන්ස් වල අගට ටේප් එකකින් ගෙට ගහලා ඒ ටිකත් එල්ල ගත්තා. බැලුන්ස් වල টොප් එකට චුටි ඩබල් ටේප් කෑල්ලක් කලවලා පුළුවන් විදිහට arrange කරගත්තා රූම් එකේ ඩෙකොරේෂන්ස්. මේ තියෙන්නේ මම ටේප් ගෙට ගහනවා. මේවා මෙහෙම වීඩියෝ එකේ ස්පීඩ් පෙන්නුවට සාහෙන වෙලාවක් ගියා මට මේ වැඩ ටික ඉවර කරගන්න. බැලුන් 20ක් විතර මම ටේප් දාලා රෙඩි කරගත්තා. මං ඊළඟට බැලුන්ස් ටික වෝල් එකේ එල්ලන්න තමයි මේ හදන්නේ. රූම් එක බැලන්ස් ටික එල්ලුවට පස්සේ තියෙන විදිහ ඇත්තටම ලස්සනට ආවා. දැන් මම මේ ෆ්ලවර් බොකේ එක හදන ගමන් මල් ටික ගොඩක් ෂූටි ඒ නිසා මම පෙති පොඩ්ඩක් ටික ඇරලා ඊට පස්සේ කොළ ටික කඩලා අයින් කරලා බොකේ එක හදුවා. මේ තමයි මම හදපු ෆ්ලවර් බොකේ එක. මේ තමයි රූම් එක ඩෙකොරේට් කරාට පස්සේ තියෙන විදිහ. ඇත්තටම ලස්සනයි. කොහොම හරි මම පුළුවන් විදිහට ලස්සනට ඩෙකොරේෂන් ටික කරගත්තා. මේ ලයිට්ස් ඕෆ් කරාම කැන්ඩල් පත්තු කරලා බර්ත්ඩේ කැන්ඩල් පත්තු කරන්නේ නැතුව මේ හරිම ලස්සනට තිබ්බා ඒක. දැන් ඉතින් අපි එනකන් මම මේ බලාගෙන ඉන්නවා. එයාගේ රියැක්ෂන් එක මොන වගේද බලන්න. අසනයිද? මේ ලස්සනයි. කොහෙන්ද කේක් කරදර වුනේ? එන්නකෝ. ෂොප් වෙන්න ඔයාටත් මගෙන් මම එනුවින්ම මහන් තේනවනේ. Thank you. මම හැදුවේ කේක් එක. මල් එකක් මම හැදුවේ. ලස්සනයි. Happy birthday to you. Thank you. කේක් එක හරිම ආසයි. රසයි? Thank you. මේක වාට. මොකටද මට? ඒ කාදේ. ඇත්තටම මට හරිම සතුටුයි යාගේ බර්ත්ඩේ එක මොයි ස්පෙෂල් කරන්න පුළුවන් වුණ නිසා. එහෙනම් guys අදට vlog එක ඉවරයි. See you in the next vlog. Bye.